උඹලනේ බන් මගේ ලයිව් එකට ඇවිල්ලා මට ටයිම් ගෙවුවා. ඔන්න බන් අයියේ අද රණ්ඩු වෙනවා. අනේ ෂාන් බ්ලොග් ගණන් ගන්න එපා බං. රණ්ඩු කවද්ද නැත්තේ? අපේ රීටක් එයාත් එන්න රොකි රත්තරන්ඩු. මේ ඉගිල්ලෙන්න හදන්නේ. රීටක් අයි රොකි ආතල් ගන්නවා. ඉගිලෙන්න හදන්නේ නේහලු. අනේ හා. උඹේ ලයිව් එකට ඇවිල්ලා උඹට ටයිම් ගහන එක බොරුනේ. බොරුවක් නේ. ඒ බම් පොඩි ඇති බං. බයි යකි මම ගිහින් එන්නම් ඉන්න ශාලි යන්න එපා. කවි ගියාද? ඔයාට කෝල් එකක්ද? මට නෑ. චාර්ජර් මේ මම චා කරන්න ඕනේ. ළමයි කට්ටිය අනේ chat එක මේ ලයික් කරන්න අනේ. හර්ෂ රීච් යනවා අලියට. නෑ බං අනේ මන්දව. ජනවාරි බං වලියට අඩු වෙනවා බං. ඇයි මොකද උනේ? මං කියන්නේ මට රණ්ඩු වෙන අතරේ මෙහිම ආදරයක් දැකලා තියෙනවා දානවා රීට අක්කා. රණ්ඩු මැද ආදරයක්. රියල් කිව්වත් මොනවලු 90ක් ඉන්නවලු. ඔව් බඩ 49. මේ උඹලා වලියන්න නැතුව ඉඳහල්ලා බං. මරා ගන්න නැතුව. පොඩි නවත් බල්ලා වගේ ඵලයන්. ඈ මගේ මටම හෙනවා එකයි. කාන් පහත් කරගෙන බල්ලා වගේ. පොඩි මල්ලි අනේ ඕක නවත්තන්නකෝ අප්පා. ඔයා කියන පාට අහනවනේ. පොඩි කෝල් එකක් ගනින් බංලු. අනේ රසිතයි ඔයත් කතා කරන්න. එහෙමත් කියලා හිත හදාගන්න ඉන්න. රිසා නවත්තන්න. රිසා නවත්තන්න මල්ලි දැන්. ඇත්තටම කියන්නේ නවත්තන්නනේ දෙන්න තුන්දෙනාම. දිගට අරන් යන්න එපා. නිපුණි. සුදු ඔයාට ආතල්ද? නෝනා කියලා. අනේ ඇත්තටම රිසා මල්ලි නවත්තන්නට අතර නම්බර එකක් ඉල්ල ගනින් කෝ. පොඩි ඔයත් නවත්තන්න මල්ලි. කාවිනු වින්දුවේ ඔබ විනු වින්දුවේ ඇපල් ඕනිලු. ඇපල් දෙනවා පැපොල්. එන්නකෝ අනේ. ඔයාටත් පල්ලෙහාට යන්න කිව්වහම කරන්න ඕනේ නැති වැඩ. නිපු නිලන් මෙන්න මේ නිපු නිලන් කියන එක මේ සබ් කරන්න ළමයි. වලියස්සේ ඇපල් ඉල්ලනවා. ඒ හර්ෂ අයියාගේ අලුත් account එක. අලුත් channel එක. ඒකත් සබ් කරන්න ළමයි. රීඩක්කේ ඔය නිපු නිලන් වල් කියලා තියෙන්නේ. ඒක සබ් කරන්න ඔය නිල් පාටින් ඉන්න ළමයි.